හෙලෝ යාළුවෝ හැමෝටම good morning. අපි අද ඉන්නේ තන්තිරිමලේ. අපි ආපුම පොඩි වැස්සක් වැස්සා. මේ තියෙන තන්තිරිමලේ බැව. අපි අද යනවා ට්‍රිප් එකක්. මේක එච්චර ප්ලෑන් කරලා දාගත්ත ට්‍රිප් එකක් නෙවෙයි. ඔෆිස් එකේ වැඩ කරන යාළුවෝ ටික එකතු වෙලා යන ට්‍රිප් එකක්. අපි යන්නේ සීබී සර්කිට් බංගලෝ රණ්ඩු කුඩා වලට. අපි ආපුවම වැස්ස හින්දා මේ ගල හොඳටම තෙමිලා තියෙන්නේ. ටිකක් ලිස්සනවා. අපි ඉතින් පරිස්සම උඩටම නැග්ගා. වටේම හරිම ලස්සන view එකක් තියෙන්නේ. වටේටම පුංචි පුංචි වැව් ගොඩාරියක් තියෙනවා. මෙන්න මෙතන view එක තමයි ගොඩක් මාස. වටේ හරිම ලස්සනයි. අහසත් හරි ලස්සනට තියෙනවා පැහැදිලිව. තන්තිරිමලේ ඉඳන් ඊගාට අපි ආවේ මඩු පල්ලියට. මඩු වලට මම ආපු ෆස්ට් ටයිම් තමයි මේ. හරිම ලස්සනයි මේක. මේ තියෙන යෝධ කණ්ඩිය අපි මඩුවලින් ඉඳන් මන්නාරම යන දුර යෝධ කණ්ඩිය ළඟ බැස්සා. අපි මන්නාරමට යන ගමන් මේ හරිම රස්නේ පේනන හොඳටම දාඩිය දාලා තියෙන්නේ. මේ දැන් අපි යන්නේ පේසාලේ ටවුන් එකේ. මෙතන ඉඳන් නඩු කුඩා වලට කිලෝමීටර් 4ක් විතර තියෙනවා. පාරවල් දෙපැත්තේ තල්ගස් අතර යද්දී අපිට දැනෙන්නේ අමුතුම කාම් වයිබ් එකක්. හරියට නිකන් ඉන්දියාවේ ඉන්නවා වගේ. අලුත්ම කල්චර් එකක්. වෙනස්ම විදිහේ වයිබ් එකක් තමයි දැනෙන්නේ.
මේ තමයි සර්කිට් එකට ඇතුළු වෙන එන්ට්‍රන්ස් එක. සංචාරක බංගලාව නඩු කුඩා. සර්කිට් එකට ආවේ. හරිම ලස්සන පරිසරයක තියෙන සර්කිට් එක. කට්ටිය ඉතින් බහලා එන්නේ ඇවිදලා ලස්සන බලන ගමන් තමයි මේ ඉන්නේ. මේ තමයි අපේ බංගලෝ එක. තට්ටු තුනක් තියෙනවා. වටින් පරිසරය මාරම ලස්සනයි. මාරම වයිබ් එකක් තියෙනවා. ලස්සන පූල් එකක් තියෙනවා. ඊළඟට අපි ගියේ අපේ සර්කිට් එකේ රූම්ස් බලන්න. මේ තමයි රූම් 2 එක. රූම්ස් 4ක් තියෙනවා සර්කිට් එකේ. මේ තමයි මං ඉන්න රූම් එක. හරිම ලස්සනයි, හරිම ක්ලීන්. හොඳට ඉඩ තියෙනවා. ෆෑන් AC දෙකම තියෙනවා. බාත්රූම් එක ගොඩක් ෆ්ලෙක්සිබල් තියෙනවා. hot water මොනවාම මේක තියෙනවා. ඊළඟට අපි තේක ගිහලා හිම කෙලින්ම දැස්ස පෝල් එකට. අතට මේ මාරම රසණයක් තියෙනවා. ඉතින් පෝල් එකට බලපුවම පාට්ටම් සනීපයක් තමයි දැනෙන්නේ. පෝල් එකේ අපි සෑහෙන වෙලාවක් හිටියා. මොකද මෙහි තියෙන රසණත් එක්ක පෝල් එකේ බහලා ඉන්නවා කියන්නේ මාරම සනීපයක් ඒක.
ඕනේ මට කියන්න ඕනේ වුණාද මට සින්දු කියන්න නම් බෑ. හැබැයි JBL එකක් ගෙනාපු ඉඳන් සින්දු 3ක් විතර කියන්න උනා මට. ඊළඟට පහෝදා උදේම අපි ගියේ ආදම්ගේ පාලම් බලන්න. අතරම මේකේ බීච් එක දිගේ කිලෝමීටරයක් එකමාරක් විතර ඇවිදින්න තියෙනවා. වාහන වලට යන්න බෑ මොකද ගොඩක් වැඩි තියෙනවා බීච් එකේ. ඉතින් ඔයාලට යන්න පුළුවන් පයින් යන්න පුළුවන් නැත්නම් මෙයාලගේ ලෑන්ඩ් මාස්ටර් තියෙනවා. ලෑන්ඩ් මාස්ටර් එක අරගෙන යන්න පුළුවන් බීච් එකට. එක පැත්තකින් කලපුව අනිත් පැත්තෙන් හොඳ මාරුම ලස්සනයි මේ වටේටම.
බීච් එක පුරාම ඉන්න මේ ලස්සන පලාටි වර්ගයක් තිබ්බා. හරිම ලස්සනයි ඒක. ඊළඟට අපි යන්නේ තලේමන්නාරම් තොටුවට. මේ තමයි තලේමන්නාරම් රේල් පාරේ අවසානය. මේ ලයිට් හවුස් එක 1917 හදපු එකක්. මීටර 17ක් උසයි. යාළුවනේ මේ බලන්න මේ හක් බෙල්ලගේ හැම තැනම බානිකල්ස්. මම මේවා ගලවලට ගාපුවම මුදටම දැම්මා. ඉතින් දවස් දෙකක් අපි මුළු මන්නාරම ඇවිදලා ට්‍රිප් එක ඉතින් අවසන් කරලා එන ගමන් මේ ඉන්නේ අපේ සෙට් එක. ආයෙත් අලුත් වීඩියෝ එකක් කරගෙන ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එක බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ගිහින් good luck.